සමහර දේවල් ඇත්තටම වෙන්න ඕන නෑ. ඒත් වුණාට පස්සේ ඒක වළක්වා ගන්න තිබුණා කියලා දැනගත්තාම දැනෙන වේදනාව හරිම වැඩි. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ තන්නේ වගලි ඛේදවාචකයක් ගැන. ළමා සුරක්ෂිතභාවය ගැන අපිට ආයමත් හිතන්න බල කරන සිදුවීමක් ගැන. අපි මේ කතාව පටන් ගමු මේ වචන ටිකෙන්ම. මොකද මේකෙන් තමයි මේ සිදුවීමේ තියෙන සැබෑ වේදනාව. ඒකේ තියෙන මිනිස්සුන්ගේ පැත්ත අපිට දැනෙන්නේ. මේක නිකම්ම පත්තරයක තිබුණු පුවතක් විතරක් නෙවෙයි. මෙන්න මේකයි වුනේ. මේ තමයි මේ මුළු කතාවටම මුල් වුණු හදවත කම්පා කරවන ඇත්ත. මාස 18ක් වයස පොඩි දරුවෙක් රැකවරණිය ලැබෙන්න ඕනෙම තැනකදී වටිනා ජීවිතයක් අපිට නැති වුණා. හරි, එහෙනම් අපි ටිකක් ගැඹුරට යමු. මේක නිකන් අනතුරක් නෙවෙයි. මේක නොසලකලිමත්කමේ ප්‍රතිඵලයක්. හරියටම වැරදුනේ කොතනද? අපි ඒක විච්ඡේදනය කරලා බලමු. මේ තියෙන්නේ වාර්තාවල තිබුණු දේවල්. මේවා ඇහුවම පුදුම හිතනව නේද? හිතන්නකෝ දරුවෝ සෙල්ලම් කරන තැනක අඩුම තරමේ වැටක්වත් ගේට්ටුවක්වත් තිබිලා නැහැ. ඊටත් වඩා කිසිම ආරක්ෂාවක් නැති පොකුණක් මිදුලෙම තියෙනවා. මේ ඔක්කොටමත් වඩා දරුවෝ ගැන නිරන්තර අවධානයක් තිබිලත් නැහැ. හරි. අර තිබුණේ ඇත්තටම වෙච්ච දේ දැන් බලන්නේ ඇත්තටම තියෙන්න ඕනේ දේ. මේකේ තමයි ප්‍රමිතිය. ඕනෑම දිවාසුරැකුම් මධ්‍යස්ථානයක තියෙන්න ඕන අඩුම දේවල්. අර යථාර්ථයයි මේ ප්‍රමිතියයි අතර තියෙන වෙනස දැක්කම තේරෙනව නේද? ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා. මේක එක තැනක වෙච්ච වැරද්දක් විතරක්ම නෙවෙයි. මේකෙන් අපිට පේනවා ඊට වඩා ලොකු පද්ධතියක ගැටලුවක් තියෙනවා කියලා. ඒ තමයි පාලනයේ තියෙන හිඩැස්ස. නියාමනය කිරීමේ තියෙන අඩුපාඩුව. මේ බලන්නකෝ රජී නිල දැක්ම කියවන්නත් හරිම ලස්සනයි නේද? දිවා සුරකුම් මධ්‍යස්ථානවල තබන සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සහ සුබ සාධනය ආරක්ෂා කිරීම. අරමුණ ඊටාම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ උතන. ප්‍රතිපත්ති කොළවලට විතරක් සීමා වුණාම යථාර්ථය වෙන්නේ මේ වගේ ඛේදවාචක. ප්‍රතිපත්ති හදන එකයි ඒක හරියටම ක්‍රියාත්මක කරන එකයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඉතින් මේ නොසලකිලිමත්කම කියන්නේ මොකද්ද? නීතියේ හැටියට ඒක හරිම සරල දෙයක්. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් යම් තැනකදී ගන්න ආරක්ෂිත පියවර නොගෙන ඉන්න එක. ඒ කියන්නේ කරන්නම ඕන දේ නොකර ඉඳීම. හරි, ප්‍රශ්න ගැන අපි කතා කළා. දැන් අපි බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා විශේෂයෙන්ම දෙමව්පියන්ට. මේක තමයි පළවෙනි ආරක්ෂක පියවර. තමන්ගේ දරුවා තැනකට බාර දෙන්න කලින් පාවිච්චි කරන්න පුළුවන් සරල පිරික්සුම් ලයිස්තුවක්. මේකේ තියෙනවා ප්‍රධාන තීරණාත්මක ශේත්‍ර තුනක්. ඕනෑම දිවසුරකුම් මධ්‍යස්ථානයකට දරුවෙක් ඇතුළත් කරන්න කලින් මේ කරුණු තුන ගැන අනිවාර්යයෙන්ම බලන්න ඕන. පළවෙනි එක භෞතික පරිසරය. ඒ කියන්නේ වටපිටාව. හොඳට බලන්න දොරවල් හරියට වහලද, සෙල්ලම් කරන තැන වටේට වැටක් තියරවද, අර වගේ භයානක තැන් පොකුණු වලවල් ඒවා හරියටම ආවරණය කරලාද මේවා හරිම සරල දේවල් වගේ පෙනෙනට ජීවිතයක් බේර ගන්න පුළුවන් දේවල්. දෙවෙනි එක කාර්ය මණ්ඩලය සහ අධීක්ෂණය. පරිසරය කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. දරුවෝ බලාගන්න ඉන්න අය හරියට සුදුසුකම් ලැබලා නැත්තම්. ඒ අයගේ පසුබිම ගැන හොයලා බලලාද? ප්‍රථමාධාර ගැන දන්නවද? දරුවෝ දිහා නිතරම බලන් ඉන්නවද? මේ ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. අන්තිම එක තුන්වෙනි පියවර තමයි ක්‍රියාපටිපාටි සහ සූදානම. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ සිස්ටම් එක. දරුවෙක් ගෙනකොට අරන් යනකොට හරියට සටහන් කරගන්නවද? හදිසි අවස්ථාවකට සැලැස්මක් තියෙනවද? මේවා තමයි වෘත්තීය මට්ටම පෙන්눔 කරන දේවල්. ඉතින් මේකෙන් පේනව නේද මේක දෙමව්පියන්ගේ විතරක් සටනක් නෙවෙයි. මේක ඇත්තටම අපි හැමෝගෙම වගකීමක්, සමාජයක් විදිහට අපි හැමෝම එකතු වෙලා මේ ගැන කතා කරන්න ඕනි. මේ උපුටා දැක්වීමෙන් ඒක හරිම පැහැදිලිව කියවෙනවා. අපේ දරුවෝ ආරක්ෂිත නැත්නම් ඒක සමාජයක් විදිහට අපි හැමෝගෙම අසමත්කමක්. මේක ඇත්තටම හිතට ගන්න ඕන වචන ටිකක්. ඉතින් අවසාන වශයෙන් අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දිවාසුරැක්ම කියන වචන දෙක ඇහෙන හැම වෙලාවකම ඒක සුරක්ෂිත රැකවරණය කියන එකට සමාන වෙන්නේ කොහොමද? ඒක එහෙම වෙන්න අපි මොනවද කරන්න ඕන?